ඔයාගේ සිතුවිලි වලට ඔයාව කෝටිපතියෙක් කරන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්, ඒක තමයි ඇත්ත. ඔයා හිතනවා නම් ඔයාට ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඔයා දන්නවද අපේ ශරීරයත් අපේ සිතුවිලිත් අතරේ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා? වෛද්‍ය විද්‍යාවෙන් පවා අද වෙනකොට හොයාගෙන තියෙනවා අපේ ධනාත්මක සිතුවිලි වලට ශරීරයේ ලෙඩ රෝග පවා සුවපත් කරන්න පුළුවන් විශාල ශක්තියක් තියෙනවා කියලා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මෙච්චර ශක්තියක් ගැබ් වෙලා තියෙන අපේ සිතුවිලි යොදාගෙන කොහොමද ධනවත් වෙන්නේ කියලා. අපි මුලින්ම පොඩි හැඳින්වීමකට යමු. අපි නිතරම සිතන දේවල් වලට අනුව තමයි අපේ ජීවිතය හැඩගැසෙන්නේ. අපි නිතරම ධනාත්මක විදියට හිතනවා නම් අපේ ජීවිතත් ඉබේටම ධනාත්මක වෙනවා. මේකෙම අනිත් පැත්ත තමයි අපි නිතරම ඍණාත්මක දේවල් ගැනම හිතනවා නම් අපේ ජීවිතත් නිකම්ම නිකන් ඍණාත්මක පීඩිත දුක්බර ජීවිත බවට පත් වෙනවා. ඉතින් මේවට ඕනෑ තරම් උදාහරණ අපි මේ ඉන්න සමාජයෙන්ම ඔයාට හොයාගන්න පුළුවන්. හොඳට සල්ලි තියෙන ධනවත් මිනිස්සු දිහා බලන්නකො. මෙයාලා හොඳට වියදම් කරලා ජීවිතේ විඳින අය. ඉතින් මේ ධනවත් අය මට අරක බෑ, මට මේක බෑ, ඕකනම් හරියන වැඩක් නෙමේ වගේ ඍණාත්මක දේවල් කියව කාලය නහස්ති කරන්නේ නැහැ. හැබැයි අපිට හම්බ වෙන ගොඩක් සාමාන්‍ය මිනිස්සු නිතරම වගේ මොනවා හරි දෙයකට මැසිවිලි නගන අය. සල්ලි නෑ, බඩු මිල වැඩි, අරක ගණන්, මට මේ දේවල් නැහැ, මේක කරන්න බෑ වගේ නිතරම ඍණාත්මක විදියේ දේවල් හිත කියව තමයි ඉන්නේ. ඉතින් මෙහෙම වුණාම තමයි ජීවිතේ කිසිම දියුණුවක් වෙන්නේ නැත්තේ. වෙනස් දෙයක් කරන්න හිතෙන්නේ නැත්තේ. මොකද ධනාත්මක විදියට හිතන්නේ නැති නිසා මේ ධනාත්මක සිතුවිලි තියෙන අසීමිත ශක්තිය, ජවය, බලය මේ අයට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක හින්දා ඔයාලත් ධනවත් වෙන්න ඕන නම් මුලින්ම කරන්න ඕනේ තමන්ගේ සිතුවිලි ධාරාව ධනාත්මක විදියට වෙනස් කරගන්න එක. සරලවම කියනවා නම් ඔව් මට පුළුවන්, මං කොහොම හරි දියුණු වෙනවා වගේ ධනාත්මක සිතුවිලි නිතරම සිතන්න. එහෙම හිතන එක ඔයාගේ දියුණුවේ ගමනට ලොකු ශක්තියක් වෙනවා අනිවාර්යයෙන්ම. හරි, අපි දැන් පියවරෙන් පියවර බලමු කොහොමද ධනවත් වෙන්න ධනාත්මකව හිතන්නේ කියලා. අංක 1. විශාලව සිතන්න, විශාල සිහින දකින්න. ඔයා අද දවසේ පොඩි කෙනෙක් වුණාට කමක් නැහැ. හැබැයි ඔයාගේ හෙට දවස ගැන විශාල සිහිනයක් දකින්න. මොකද එතකොට අපේ හිතට විශාල ශක්තියක් එනවා. ඔයා ධනවත් වෙන්න යන ගමනේදී නොයෙකුත් බාධා කරදර එන්න පුළුවන්. හැබැයි ඔයාගේ සිහිනය ඒ විදියටම තියාගන්න. ඔයාගේ ඒ විශාල සිහිනයට පුළුවන් ඔයා මහන්සි වෙලා වැටිලා ඉන්න වෙලාවක වුණත් ඔයාට නැගිටින්න අවශ්‍ය කරන ශක්තිය සපයන්න. ඔයා හැම දවසකම ඔයාටම හිතෙන් කියාගන්න මම දවසක අනිවාර්යයෙන්ම ධනවත් වෙනවාමයි කියලා. ඒ ඉලක්කයට යන්න මම අද දවසේ කරන්න ඕන වැඩ ටික අදම කරනවා කියලා හිතන්න. ඉතින් මෙහෙම හිතලා ඔයාගේ විශාල සිහිනයත් එක්ක දවසේ වැඩ ටික පටන් ගන්න. ඔයාට වෙනදට වඩා වැඩ කරන්න පහසුවක් වගේම ඉක්මනින් වැඩ ටික කරන්න පුළුවන් වෙයි. මොකද ඔයාගේ සිතුවිලි දැන් ධනාත්මකයි. ඔයාගේ සිතුවිලි වලින් දැනටමත් ඔයාගේ සිහිනයට යන්න අවශ්‍ය කරන ශක්තිය සපයන ගමන් තමයි තියෙන්නේ. අංක 2. ඔයාට පුළුවන් කියලා හැමතිස්සෙම හිතන්න. ධනවත් මිනිස්සු කවුරුත්ම උපතින් විශේෂ හැකියාව සහ දක්ෂතා අරන් ආපු අය නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු වගේම තමයි මෙයාලත්. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙනස් වෙලා ධනවත් මිනිස්සු දියුණුවේ ඉහළට එන්න ලොකු හේතුවක් තමයි හැමතිස්සම Tamanට මේ දේ කරන්න පුළුවන් කියලා දැඩි අදිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීම. සාමාන්‍ය මිනිස්සු අපෝ ඕවා කරන්න බෑ, මට නම් බෑ, දැන් බෑ කියලා කල් දාන මගාරින වැඩ ධනවත් මිනිස්සු ඔව් මට පුළුවන් කියලා හිතට ධෛර්යය අරගෙන දුක් විඳගෙන හරි කරපු හින්දා තමයි ඔවුන් අද ධනවත් වෙලා ඉන්නේ. ඉතින් ධනවත් වෙන්න ආසාවෙන් ඉන්න ඔයත් මෙන්න මේ විදියට ඔව් මට පුළුවන්, මම මේ දේ කොහොම හරි කරනවා කියලා හිතන්න. මෙහෙම හිතනකොට ඔයාට ඔයාගේ ගමන යන්න ලොකු ශක්තියක් ලැබෙනවා නොඅනුමානයි. අංක 3. අද දවසේ తాවකාලික සැපයට වඩා හෙට දවසේ දිගුකාලීන සතුට ගැන හිතන්න. සාමාන්‍ය මිනිස්සු නිතරම බලන්නේ తాවකාලික සතුටක් ලබන්න. හැබැයි ධනවත් මිනිස්සු తాවකාලික සැප සතුට පස්සේ ගිහින් තමන්ගේ අරමුණු විනාශ කරගන්නේ නැහැ. ඔවුන් තමන්ගේ වර්ධනය සහ සදාකාලික අනාගත සතුට වෙනුවෙන් කැප වෙනවා. ඉතින් ඔයත් හෙට දවසේ සතුට ගැන නිතරම හිතන්න. ඒ වෙනුවෙන් අද දවසේ කරන්න ඕන වැඩ කටයුතු අදම කරන්න අවශ්‍ය ශක්තිය ඔයාගේ සිතුවිලි වලින් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. තව දෙයක් කියන්න ඕන. හෙට දවසේ සතුට ගැන හිතලා අද දවස අසතුටින් ගෙවන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඔයාට අද දවසේ ලැබිලා තියෙන දේෙන් අනිවාර්යයෙන්ම සතුටු වෙන්න. අද දවසේ සතුටෙන් ඉන්න ගමන් කම්මැලි නොවි හිතට ශක්තිය අරගෙන හෙට දවසේ සතුට ගැනත් හිතලා කැපවීමෙන් වැඩ කරන්න. එතකොට ඔයාට ලේසියෙන්ම ධනවත් වෙන්න පුළුවන්. අංක 4. දුක් කරදර බාධාවන් වෙස්වලාගත් ආශිර්වාදයන් විදියට හිතන්න. ඔයා දියුණු වෙන්න යන ගමනේදී ඔයාට නොයෙකුත් දුක් කරදර බාධා කම්කටොළු එන්න පුළුවන්. ඒවා ධනාත්මක විදියට දකින්න පුරුදු වෙන්න. මොකද යකඩයක් වුණත් රත් කරලා තමයි පදම් කරන්නේ.
ඔයාටත් ධනවත් වෙන්න නම් අන්න ඒ වගේ හොඳට පදම් වෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාට එන ප්‍රශ්න වෙස්වලාගත් ආශිර්වාද විදියට හිතන්න. එහෙම හිතලා මොන ප්‍රශ්න බාධක ආවත් ඔයාගේ හිත හයිය කරගෙන ඔයාගේ ගමන යන්න. අනිවාර්යයෙන්ම ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ගංගාවක් වුණත් ගල්පර මැදෙන් ගලාගෙන යනකොට තමයි ලස්සනම. සාර්ථකත්වය කරා ගලාගෙන යන ඔයාගේ ජීවිත ගමනත් ඒ වගේම තමයි. දුක් කරදර බාධාවන් ජීවිතයට එන්නේ ඒ පුද්ගලයාට සාර්ථකත්වය ධනවත්භාවය දරාගන්න පුළුවන්ද කියලා බලන්න සොබාදහමෙන් ලැබෙන පරීක්ෂණයක් විදිහට. ඉතින් මේ පරීක්ෂණයෙන් ඔයාට සමත් වෙන්න පුළුවන් නම් සොබාදහමේ තෑග්ගක් විදිහට ඔයාට ධනවත්භාවය පිරිනමනවා. අන්න ඒ හින්දා තමයි ධනවත් මිනිස්සු තව තවත් ධනවත් වෙන්නේ. මොකද එයාලට එන ප්‍රශ්න බාධක ඉවසගෙන එයාලා ඉස්සරහටම යන හින්දා. අංක 5. අලුත් දේවල් දකින්න වෙනස් විදියට හිතන්න. ධනවත් වෙන්න අවශ්‍ය නම් වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න. සමාජයේ සිද්ධ වෙන දේවල් අනිත් මිනිස්සු හිතන්නේ නැති වෙනම පැත්තකින් හිතන්න පුරුදු වෙන්න. එහෙම හිතනකොට ඔයාට අනිත් මිනිස්සුන්ට පේන්නේ නැති අවස්ථාවන් විශාල ප්‍රමාණයක් පේන්න ගන්නවා. ඉතින් මේ අවස්ථාවන් උපයෝගී කරගෙන ඔයාට අලුත් ව්‍යාපාරික අවස්ථාවන් උනත් ලේසියෙන්ම ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය මිනිස්සු රැකියා කරලා සල්ලි හොයද්දී ධනවත් මිනිස්සු කරන්නේ සල්ලි Taman වෙත ඇදිලා එන ක්‍රම නිර්මාණය කරන එක. අලුත් ව්‍යාපාර ආයෝජන ක්‍රම මේ වගේ දේවල් වල මුදල් ආයෝජනය කරලා මහන්සියකින් තොරවම ධනවත් මිනිස්සු මුදල් Taman වෙත ගලාගෙන එන විදියට හදාගෙන තියෙනවා. ඉතින් මේ සමාජයේ ඕනෑ තරම් අලුත් ව්‍යාපාරික අවස්ථා තියෙනවා. ධනවත් වෙන්න අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියට හිතලා මුදල් Taman වෙත ගලාගෙන එන ක්‍රම නිර්මාණය කරගන්න එක. එතකොට ඔයාටත් පුළුවන් ලේසියෙන්ම ධනවත් පුද්ගලයෙක් වෙන්න. ධනවත් මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් වෙන්නේ මෙයාලට විශාල සල්ලි ප්‍රමාණයක් තියෙන හින්දා නෙමේ. මෙයාලා වෙනස් විදියට හිතන හින්දා. හරි. අපි දැන් ධනවත් වෙන්න නම් ඔයා හිතන්න ඕන දේවල් 5ක් ගැන කතා කරලා තියෙනවා. ඔයත් ධනවත් වෙන්න නම් මේ කියලා දීලා තියෙන විදියට අදම හිතන්න පුරුදු වෙන්න. එතකොට මේ සිතිවිලි වලින් ලැබෙන ධනාත්මක ශක්තියෙන් ඔයාට ඔයාගේ ජීවිතයේ ඉලක්ක වෙත පහසුවෙන්ම ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතයේ තියෙන හීන මොනවද කියලා වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මේ වගේ වටිනා වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් Business Topics අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.